පික්මී ෆුඩ්. දැන් අපි බලමු පික්මී ෆුඩ් ඇනවුමක් සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා. ඔබ ඇනවුමක් සඳහා ලැබෙන ඉල්ලීම ෆෝන් එකේ දිස්සූ විට ඒ බාරගන්න, පිළිගැනීමට ටැප් කරන්න. ලෙස ලැබෙන රික්වෙස්ට් කාඩ් එකේ ඕනෑම තැනක් ටැප් කරන්න. ඉන්පසු ඇනවුම ලබා ගැනීමට ඇති අවන්හල ළඟට ගොස් පික්මී ඇප් එකෙහි දිස්වන ඕඩර් ID එක අවන්හලේ සේවකයාට පෙන්වා ඇනවුම ලබා ගන්න. සෑම විටම ඔබ අවන්හල වෙතින් ලබා දුන් ඇනවුම සහ ඔබට ලැබුණ ඕඩර් ID සමග ගලපා තහවුරු කරගන්න. එමෙන්ම ඔබට ලැබී ඇත්තේ pooled orders නැත්නම් orders කිහිපයක් නම් එම ඇනවුම්ද order ID සමග තහවුරු කරගන්න. ඔබගේ ඇනවුම් බාරගත්තාට පස්සේ මැප් එක හරහා ඇනවුම් ඩිලිවර් කළ යුතු ස්ථානයට යා යුතු පාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඇනවුම පිළිබඳ තොරතුරු වගේම පාරිභෝගිකයාගේ තොරතුරු මෙම ටැබ් එක ඉහළට ස්ක්‍රෝල් කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඇනවුම ඩිලිවර් කිරීමට චාරිකාව අරඹන්න බටන් එක දකුණට ස්වයිප් කරන්න. ඇනවුම ඩිලිවර් කළ යුතු ස්ථානයට ගින් අදාළ පුද්ගලයාට පාර්සලය ලබා දී චාරිකාව අවසන් කරන්න බටන් එක දකුණට ස්වයිප් කරන්න. ඇනවුම ලබා ගන්නා පාරිභෝගිකයා ඔබට මුදලින් ගෙවනවා නම් ඒ ස්ක්‍රීන් එකේ දිස්වන අතර ඔබ මුදල් ලබා ගැනීමෙන් පසු ඉදිරියට බටන් එක දකුණ ස්වයිප් කරන්න. ඉන්පසු ඔබගේ රේටිං එක සඳහන් කරලා ඩිලිවරි එක අවසන් කරන්න. ඒ වගේම හෝම් ස්ක්‍රීන් එකේ තිබෙන මෙම බටන් එක ටැප් කිරීම මගින් මෙම මොහොතේ සිදුවන කාර්යයන් ටැබ් එකෙන් දැන් පවතින කාර්යයන් සහ ඊළඟට පැමිණෙන කාර්යයන් බලා ගන්න පුළුවන්. ආහාර ඇනවුම් ආපසු බාර දීම සාමාන්‍යයෙන් සිදුවන්නේ CNR ගනුදෙනුකරුවාගේ ප්‍රතිචාර නොලැබීම සහ ගනුදෙනුකරුවා ඇනවුම ප්‍රතික්ෂේප කිරීම යන අවස්ථාවලදී පමණයි. ගනුදෙනුකරුවා ප්‍රතිචාර නොදෙන අවස්ථාවක ඩ්‍රයිවර් ක්‍රියා කළ යුතු ආකාරය. ගනුදෙනුකරුහට මිනිත්තු 10ක කාල සීමාව තුළ 3 වරක් ඇමතුම් ලබා ගන්න. ඩ්‍රයිවර් ගනුදෙනුකරු පැමිණෙන තුරු එම ස්ථානයේ මිනිත්තු 10ක කාලයක් රැඳී සිටිය යුතුය. 3 වෙනි ඇමතුමින් පසුව ගනුදෙනුකරු සමග සම්බන්ධ වීමට නොහැකි නම් හොට්ලයින් අමතන්න. හොට්ලයින් මගින්ද ගනුදෙනුකරුව සම්බන්ධ කරගත නොහැකි නම් ගනුදෙනුකරු ලබා දුන් ස්ථානයේ සිට පහත දෑ සමග පික්මී ඩ්‍රයිවර් ඇප් එක තුලින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. කෝල් ලොග්ස් වල ස්ක්‍රීන්ෂොට්ස්. ආහාර පාර්සලයේ පින්තූරයක්. ගමන නිම වූවට පසු මිනිත්තු 15ක් ඇතුළත පැමිණිල්ල ඉදිරිපත් කරන්න. ආහාර පාර්සලයේ පැය එකක කාලයක් ඩ්‍රයිවර් සතුව තබාගත යුතුයි. එම පැය තුල ගනුදෙනුකරු සම්බන්ධ වුවහොත් ගනුදෙනුකරුගේ ස්ථානයට ගොස් ආහාර ඇනවුම ආපසු ලබා දිය යුතුයි. ගමන් කරන දුර කිලෝමීටර් 5ට වැඩි නම් අමතරව සහ දුර සඳහා ඔබට ගෙවීම් කරනු ලැබේ. ඩ්‍රයිවර්ට ගනුදෙනුකරුවාව සම්බන්ධ නොවුනහොත් ඩ්‍රයිවර් විසින් අදාළ ආහාර ඇනවුම සහිත පාර්සලෙහි වටිනාකම රුපියල් 5000ට අඩු නම් ඩ්‍රයිවර් ආහාර පාර්සලය සුදුසු තැනකින් ඉවත දැමීම කළ යුතුය. වටිනාකම රුපියල් 5000ට වැඩි නම් ඩ්‍රයිවර් ආහාර පාර්සලයේ ළඟම ශාඛාවට ආපසු ලබා දිය යුතුයි. ෆුඩ් පූල්ඩ් ඕඩර්ස් ගැන දැනගනිමු. ඩ්‍රයිවර් ඇප් එකේ පරිශීලක මුහුණතේ මේ ආකාරයට ඔයාට දැක බලා ගන්න පුළුවන්. ඔබ පළමු ඇනවුම ලබාගත් පසු එම ප්‍රදේශයට ආසන්නයේ ඇති වෙළඳසලකින් තවත් ඇනවුමක් ලැබේ. එවිට ඔබට එම ඇනවුම් දෙකම ලබාගෙන ඒ ඩිලිවර් කළ හැක. මෙමගින් ඔයාට තනි ඕඩර් එකක් ඩිලිවර් කරනවට වඩා එකවර ඕඩර්ස් කිහිපයක් ඩිලිවර් කිරීමෙන් වැඩි ආදායමක් ලබාගත හැකියි. පිට්සා, ජූස් වැනි විශේෂ ආහාර ඩිලිවර් කිරීමට උපදෙස්. පැකේජයේ තත්ත්වය පරීක්ෂා කරන්න. ඔබ පළමුවෙන්ම ඇනවුම හරියාකාරව පැකේජ් කර ඇද්දයි පරීක්ෂා කළ යුතුයි. විශේෂයෙන්ම ජූස් සහ කරි ද්‍රව ආහාර සඳහා. මේ ආකාරව පැකේජ් එක සකසා නොමැතිනම් ඒ නිවැරදි ලෙස පැකේජ් කර දෙන ලෙස ඔබට ඉල්ලීම් කළ හැක.